8යි 44යි 998 ටිනු හෙලෝ 2v6 එකක් ඕන 2v6 දෙන්න නෑ බ්‍රෝ පාය පොලිව වන්නෝස්පෝ ගහලා ඉන්න ගහමු හරි ලස්සනයි very good හරිද මෙයා ගහලා දිනවා මැච් 354ක් මෙයා වින් කරලා දෙනවා 329ක් එතකොට 54න් 29ක් අඩු කරපුවාම කීයද ඈ මේක මේ රීජන් ෆස්ට් ගහපු account එකක් මේ win rate හදාර ගැහුවේ ස්කෝඩ් එකත් එක්ක මැච් 25යි පරාද වෙලා දින රීජන් ප්‍රස් ගහපු account යාලු මම දන්නේ නෑ මම ගේම් එකේ අප්ඩේට් නෑ බ්‍රෝ ඔයා PC නේ දැන් මේක PC මද ගහන්නේ මොබයිල් උත් ගහනවද PC ගහන්න මේ කෙල්ලෙක් ගන්න යක් PC ගන්න ඒ කියන්නේ නංගි කෙනෙක් ගහන්නේ මේ ජනියත් රික්වෙස්ට් දාන අම්මට හුඩු වෙනවා දාලා ජනියත් මැච් එකක් කිල්ල ජනිය පොඩ්ඩක් ඉඳපන් MVP 119යි ඩබල් කිල් 307යි ට්‍රිපල් කිල් 116යි කාඩ්‍රා කිල් 22යි මේ යකා හෙඩ් රේට් උත් හදලා තියෙන්නේ BR උත් එහෙමද බා දැන් බ්‍රෝ ආ 104 එකක් ගහන්න දාවේ 206 එකක් ගහන්න දාවේ දෙකම පුළුවන් මොකද්ද වගේ කම්පියුටර් එක මොනවද PC එකේ performance අපිට කියන්න බලන්න Ryzen 7 16GB RAM GTA 1650 ආ බලන් ඉන්න එන්නේ ජනියා ඉන්වයිට් එකක් දාන්නවා මිදපන් ඈ මගේ යාළුවෙක් ඉන්න ඌටත් ගහන්න පුළුවන් ඒකයි 2v6 එකක් එහෙම ලෝයෙක් ගහන්න මෙහෙම මේ 2v6 මෙහෙමයි බ්‍රෝ 2v6 පොඩ්ඩක් අමාරුයි ස්පෙක් කරන්න හරිද වන්නෝස්ප එකක් ගහලෙමු වාගේ වැඩ හොඳයි නම් අපි බලමු ඕකේ එල කස්ටම් එක හදන්නකෝ ඔයා එහෙනම් ඔහොම ස්පෙක් කරෙන් ජනියා දාම වන්දි වන්න ගම වා අඳුරනවද යාළුවෙක්ද නෑ කවුද දන්නේ නෑ හරි බලමු ජනියගේ මට වුණ ප්ලේන් තියනවද දන්න අපි බලමු මචං මේ අඩෝ තිනු උඹ PC version ද ගහන්නේ කොල්ලෝ PC version කොල්ලෙක් ඒතකොට රීජන් ගැහුවද ඔය PC version එකෙන්ම ඒකෙන්ම තමයි ගැහුවේ දිගට කෙල්ල ගහන්න PC ද එයා PC ඒ කවුද බං PC ගහන කෙල්ල එයාට වන්නෝස්පෝ බැයිද එයාට පුළුවන් තාම පුරුදු වෙනවා ඔයාගේ කෙල්ලද නෑ යට පුරුදුනහම එන්න කියන්න හොඳේ වැඩ පෙන්නන්න අපි බලන් ඉන්නවා හරි මල්ලි නම් පාස්වර්ඩ් එක දෙන්න ID එක 10යි 79 72 614 බොයිස් නංගි මල්ලි කෙනෙක් වගේ කතා කරන්නේ මාස්ටර්ලු ආ මේ නයිරි දාලානේ බං මුන්ගෙන් දෙන්නෙක් මූත් නයිරි දාලා මෙයාගත් නයිරි දාලා දෙන්නෙක් නයිරි දාලා අප්පෝ බය වුණා බලමු කොල්ලගේ ප්ලේයින් මට PC එක ඇහුවා මොකද්ද කියලා මතකත් නැහැ ඒ මොකද්ද බං මේ පෙන්නන විදිහ එයාම්මෝ First blood. මේ PC movement එන ආයේ මේක අප්ඩේට් එකක් අත්තාවද ජනියා මේ PC version එක? PC version එක නෑ තාම නෑ. ඌ ඉවේ බලපංගෝ. අවුලක් නෑ ගා. අඩ කොල්ල බොඩිය. ජනියා මොකද කියන්නේ මොත් එක වන්නෝසන්නයක් ගහනවාද? අඩෝ මම සතියකින් ප්ලේ කරේ නෑ මගේ මේ අපේ කිරියම්ම නැතිලා මල ගෙදර ගියා. ඊට පස්සේ ඊයේ තමයි ගෙදර ආවේ. බොරු කියන්නේ ඕනේ නෑනේ ඉස්කෝලේ යන කාලේ කිරියම්මව පාවා දීලා නැද්ද බං නිවාඩු ගත්තාම? නෑ බෑ. අපේ කිරියම්ම දුර හිටියේ. ඒ අඩෝ අන්තිම ඩයල් එක ගේමක් දෙනවා කවුද ඉන්නේ එහා පැත්තේ? Double kill. අප්පඩ චුට්ටේ. සමා වෙන්න ඕනේ.
ඒ කොල්ල හෙඩ්ෂොට් ඕෆ් කරලා ගහන්න බොයිස් හොඳේ. හරි අමාරුයි. මොකද බේරෙන්න නැතුව ගහන්න බෑ ඔහේ. බේරෙන්නත් ඕනේ. කවර් එකත් වටිනවා. මොකද නැත්තම් ඇඟට කාලම යන්න වෙනවා යාට. හොඳට එනිමි ටික ගෙන්නගෙන ගහන සීන් එකක් තියෙන්නේ. මේ මූවමන්ට් එක නම් මට තේරෙන්නේ නැහැ. S2 නිකන් මහ කැඩි කැඩි යන්නේ බොයිස්. බැක් පායිනවා. කොල්ල ගහයෝ කොල්ල කොල්ල පොඩි ලයින් එකක් දෙනවනේ මට. ඕල් ලයින් කරන්න පේන්නෙත් නැහැ. First blood. ඉන්නගෙන ගන්න එක දිගට රොට්ටිය බලන්න. අර Double kill. සතාගේ මූවමන්ට් එකක් හොඳේ. එන්න එතනින් එන්න මල්ලේ. ඉවරයි. ඒ බොඩි වැදුනේ බා. නයිස් බ්‍රෝ. හොඳ වැඩක් කරා. PC අංජිදේ අත්තේරු මෙයා ඒ හින්දා අවුලක් නැහැ. එනමිත් කවර කියන සෙට් එකක් ඉන්නවා. ඔහේන සෙට් එකකුත් ඉන්නවා. ඔල්ල කපටියා මචං. ඔළුව දෙන්න යන්නේ නැහැ ලේසියකට. පොර කවුරු හරි හම්බුන මට ඒ කවුද බං? Don't Navi don't come like this bro. කපාටෝ පෙට්ටිය මැද්දෙන් පැන්නනේ බං හොරා පොලිස් වගේ. ඕකේ බොයිස් 1-2යි. මම Samsung ෆ්‍රිජ් එකේ ගහන්නේ. ඇයි මල්ලි මොකද්ද මේ මොනවාද ඒ ගහන්නේ ෆ්‍රිජ් එකේ? මට 200කට වඩා යනවා. දවසට බඩේලිය 40 පාරක් යනවා. චූටි මල්ලි ඩු අම්මට උ. චූටි මල්ලි. මේ මාත්තයි අපේ බ්ලැක් මීට් එක්ක මේ කොල්ල 1v1 එකක් දාලා දෙනවද? කවුද යා කවුද කියන්නේ දන්නේ නැහනේ. එයාටත් ගහන්න දෙන්න ඕනේ එහෙනම් 104 එකක්. එහම ගහලා තමයි අපි තරගවලියට එන්ටර් කරන්නේ. බොයිස් 2යි. 2යි නෙමෙයි 1යි ඉන්නේ. අනිත් කට ගහපු වෙලේ මම දැක්කේ නෑ යාළුවේ. බොයිස් මේ මූවමන්ට් එක නම් මට තේරෙන්නේ නෑ හොඳේ. අනිකරම නිකන් අර මේ ඇරෝ කීස් නිකන් පීට් එක හැදිලා වගේ. වරයි බං. කොල්ලා උරට එකයි. කොල්ල වින් එකක් ගහනවා කියන කට්ටිය දාන්න හાર્ට් ඇස්සක්. රවුල කෝ කවුල කැපුවා බොසා. කොණ්ඩේ රවුල කැපුවා යාළුවේ ආයෙත් ඉතින් දන්නේ නැද්ද ඉතින් වෙනස් වෙන්න වෙනවා මොකද මම මේ ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ. ජය කවුද මේ? First blood. Jaya Vihan. Aduh, thank you කොල්ලෝ. Boys, මේ ඉන්න region ගහපු account එකකින් ගහන කෙනෙක්. මේකේ හැබැයි අයිතිකාරයා කෙල්ලෙක්ලු මං මට කියපු විදිහට නේ කෙල්ලෙක් නේද ගහනවා කිව්වේ. එයාවත් ගෙනලා අපි මෙහෙම ගස්සමු. Your skill එකකින් මේ මමත් ආසයි නංගි කෙනෙක්ට කියලා මෙහෙම ගස්ස ගන්න. ඒ කියන්නේ මේ කස්ටම් එකක්. මේ අක්කෙක්ද දන්නෙත් නෑ. දනියා මේ වගේ ගහනවා නම් ඉතින් අනේ හා අම්මේ. නේ ඩියුටි ගේම් එක නවත්තලා ගිහින් මහියා බොසා. මාස්ටර් අයියා කෝ එදා හිටියේ ඔයා නෙමෙයිනේ. එයා ඌ මලා. අර බලපන්. එහෙම ගහන තිබි ඊළඟට උඩ පයිද්දි එහෙම එකකුත් ඇදුණා නම් ඒක පොඩ්ඩක් යුනික් හොඳේ. මොකෝ වෙන්නේ මහියා? බුලට් එකක් ඇවිල්ලා ඉන්නේ බුලට් එක මචං. ස්නයිපර් එකකටත් වඩා හපන් සීන් එකක් තියෙන්නේ. Triple චිල්ලගේ kill. ගාන කොල්ලෙප්ප ඒකනේ බා ඌ කිසි ගානකටවත් යන්නේ. ගාලා ගන්න ඔද චිල්ලගේ ගාන්නේ ඌ එමුලේටර් එක හොඳට පදන් වෙලා හොඳේ. ඔව් පදන් වෙලා කියන්නේ ඌ එමුලේටර් එක නිකන් අර PC ගේම් එක ගහනවා වගේ ගහන්නේ. ආ ගැවිදගෙන යන හැටි උඩ පයින්නත් බෑ හරියට. මේ මේකේ හොඳට එයිම් එක අල්ලන්න පුළුවන් නේ ජනියා මේ අනේ මන් දන්නේ මට තේරෙන්නේ තිය. ඔව් ඒක ගානේ ගානවා බැරි කෑ ගන්නවා කාලිකා කවුරු හරි එකක් කෑ ගන්නවා. බොයි 4-1යි. ලස්සන මැච් එකක් වල පළවෙනි මැච් එක මේ රුහිහි නංගි ඔකගේ දේ හොඳේ. ඔකගේ දේ කියන්නේ යාගේ හෙල්ප් එකෙන් යාගේ මොකක්ද කියන්නේ එයාගේ පිහිටෙන් යාගේ ලක් එකෙන් යාගේ අරනේ අත්ගුණයෙන් වගේ නිකන් ඒක මට තේරෙන්නේ නැහැ ඒක එක්ස්ප්ලেইন කරන්න.
ජපන් භාෂාව. මිනිහා කබඩි බොයිස්. ඩැමේජ් වෙන හින්දා වැඩි අස්සට යන්නේ නැහැ. නයිස්. දෙකයි. හරි වැදුනා ඒක. මොකටද බලන්න එන්නේ කොහෙන්ද එන්නේ කියලා. නයිස්. ඉවරයි. අරුණම් පිටිපස්සෙන් ගාන්නමයි හදන්නේ ඈ. කවුද මේ නවියා? නවියා don't come from back side bro. Do you like මේ back side? මුංගේ නම් මේ චෙක් කර මේට වාගේ ටයිම් නාස්ති කරගන්න එපා මම ලයිව් එක අපරාධිවා. ජානියා ස්පෙක් එකකින් ඉන්න හින්දාද මන් දන්නේ කොල්ලපෝම් මට නංගි ඉවරයි බයි. හරි දෙකයි. හරි මචං බුලට් 4ට 4ක්ද අඩෝ යෝ බොයිස් ඒ 4ට 4ක්ද මං ගියේ බුලට් 4ට විශ්තුන් නැද්ද එකක්වත් පොඩි එකක් දැන් විශ්තුනාද දැන් පොඩ්ඩක් කවුද බං ඒ දොරපල්ලා වගේ ආවනේ බං ඉවරයි අරුගේ මූවමන්ට් එක නවියා වන් ස්විච් එක නම් දානවා කියන්නේ අමර දැමිල්ලක් මොකද මූගේ සයිලන්ට් ඔක්කොම අපේ අම්මෝ බං PC එකට ඇතුළටම ගිහිල්ලා තියෙනවා ගිඩ බබාලා First blood. මේ පාර කොල්ලට වදින්න දින්නේ තියෙන්නේ අන්තිම මැච් එක බා හරි අර ඔල්ලු පොකුරයි උන් හෙල්මට් දාලාද මන්ද බා අත්තු පොකුරුනේ මේ නවියා බලහංගු බං නවියන් නිකන් හරි මං ඉවරයි කියලා ඔය අවසාන මැච් එක පොඩක් හાર્ඩ් වෙලා තියෙන්නේ මත් ආත්මත් නෑ මුහින කපටි බා මුට හොඳ මොලේ දින CS ගාන ඉඳද කොහෙද ඔද්දට වට යවන එනිමිටි එක අර එකෙක් කියාද ආරු ඕෆ්ලයින් ආරු නෑ එක්ක කේස් අඩු නංගි වෙස්ට් එක කෑවා වෙස්ට් එක ඉවරයි අගේ ඇස් දෙක රිදෙනවා මම මේක බලන් ඉඳලා මේ මුත් එක හරිනේ අඩෝ චුට්ටා අගේ එක දෙකට 6යි එකට 7ක් වෙන්න ගිය මැච් එක දෙකට 7ක් එයිද නැත්නම් 3ට 7ක් එයිද 4ට 7ක් එයිද 5ට 7ක් එයිද 6ට 6ක් එයිද 7ට 7ක් එයිද කරන්න අමාරුයි එක්කෙනෙක් ඒක හරි කරදරකාරී රයිස් බා ඒ මූ ජානියා මූ මේම ගහන්න බං මං හිතන්නේ බොඩි දාලා දිනින්ද ගොඩක්ම නැත්තම් මේ ගහන විදිහට මුට හොඳට ගහන්න පුළුවන් හෙඩ් ඔන්ලි දාලා තිබ්බනා මූ හොයාගෙන ගිහිල්ලා ගහයි First blood. ඒක බයලෝම ගාති බොඩි වදිපි සුට්ටක් පස්සට යනවා Double kill. අනේක බොයිස් මේ කවරිනුත් තියාගෙන මේ බේරි ගහන එක ලේසි නෑ හොඳේ අන්තිමට අඩු දෙන්නෙක් ඉන්නවා තව බොයි නම් මහන්සිත් දිනේවා මොකද සීතල වතුර විදුරුවා හරි අම්මෝ ඩෝඩ ඉතින් කකුල පල්ලේ ඔලා හිර වෙලා ඉන්නේ ගන්න අමාරුයි PC එක මචං මැච් එක හાર્ඩ් වෙගෙන එන්නේ දේ හරි ඔයි කොල්ලෝ අඩෝ හෙල්ත් එක අමාරු වෙයි වගේ නිකන් යයි වගේ අඩෝ අර ගේමක් දෙනවා අඩෝ ආසියාක්කෝයි අන්ති මැච් එක වඩා ගැම්මට ගැහුවා උදේ දැන් මේ අපේ කාට දෙන්න දෙමු ඔයා ගහන්න ජනියෙක් වන්නාසට උඹ නිකන් මේ අලියයි මීයයි හප්පන්න යනවා වගේම හප්පන්න එපා මචං
ආසයි පොළොවයි ගස්සන්න වාට ආසයි පොළොවයි ගට්ටනය කරන්න බෑනේ මචන් බ්‍රෝ තිනු yes බ්‍රෝ ආසි අප්ලේයින් හොදේ මොකක්දවාගේ පිසිය එක බ්‍රෝ ඔයා හරිත මාව කලින් දන්නවා මම මේක මාසය කහමට කලින් ගැහුවා කවුද රියල් කොවිඩ් කියලා මතකද අඩුනෑ බ්‍රෝ අර කොවිඩ් කියලා රියල් ලොෂාන් කියලා රියල් ගොල්සගේ කවුන්ට් එකෙන් මතකද නෑ බ්‍රෝ බොරු කියන්න ඕන්න නෑනේ එනිමේ ඔයා දැන් මොකක්ද මේ මොකක්ද තියෙන කම්පියුටර් එක පොලිසිය එක මගේ ලැප්ටොප් එකේ තියෙන Ryzen 7 16GB RAM GTX 1650 ලංකාවේ දින්නේ 4GB ලංකාවේ ඉන්නේ මට උඩු වෙනවා ලැප් එකෙන්ද බං ගහන්න ඔය කලින් පාර කෑවලු ඔයාලට මතකද මෙයා මට නම් මතක නෑ ඉතින් මොකද මට මතක නෑ කිව්වොත් නෑම තමා